හරි. අද අපි කතා කරන්න යන introduction to ethics කියන lesson එක. එතකොට මේකේ learning outcome තියෙනවා, outline එක තියෙනවා, case studies ටිකක් තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරමු problems with the management of company. company එකේ management එකේ තියෙන ගැටලු. පළවෙනි ගැටලුව තමයි use the resources for personal benefits of managers. managers ලාගේ පෞද්ගලික වාසිය උදෙසා පළක් වෙලාවට ව්‍යාපාර ආයතනයේ තියෙන resources use කරනවා. එතකොට මේකට හොඳම උදාහරණයක් තමයි පළක් වෙලාවට management එක ව්‍යාපාර ආයතනයේ තියෙන ඒ කියන්නේ confidential information use කරනවා තමන්ගේ පෞද්ගලික වාසිය උදෙසා සහ තමන්ගේ පවුලේ නෑදෑ හිත මිත්‍රයන්ගේ වාසිය උදෙසා. එතකොට ඒක එක ප්‍රශ්නයක්. ව්‍යාපාර ආයතනයේ තියෙන resources use කරනවා පෞද්ගලික වාසි වලට. ඊපස්සේ ඊළඟ එක තමයි take action that is stakeholder consider not desirable. එතකොට පෙලක් වෙලාවට ඒ කියන්නේ මැනේජ්මන්ට් එක තීන්දුව තීරණ ගන්නවා, ඩිසිෂන් ගන්නවා, ඇක්ෂන් ගන්නවා මේකේ ස්ටේක් හෝල්ඩර්ස්ලාට හොදක් සිද්ධ වෙන්නේ නැහැ, අයහපතක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් මෙතන උදාහරණයක් ඉදිරියට තියෙන Mitsubishi in Japan failed to inform customer of potential safety problem with the vehicle. එතකොට vehicle එකේ ඇත්ත තත්ත්වයක් ගැන කස්ටමර්ස්ලාට කියන්න බැරි වුණා Mitsubishi එකට. එතකොට දැන් බලන්න ඒගොල්ලෝ කියන්නේ නෑ. එතකොට ඒ තුලින් ඒගොල්ලෝ ඒ ගන්න ඇක්ෂන් එකකින් ඒගොල්ලෝ ඒ ගන්න ඩිසිෂන් එකකින් මොකද්ද වෙන්නේ? කස්ටමර්ස්ලාට හොදක් වෙන්නේ නෑ නරකක් තමයි සිද්ධ වෙන්නේ. මොකද ඇත්තටම කස්ටමර්ස්ලා දන්නේ නෑ මේකේ ඇත්ත තොරතුරු. ඊට පස්සේ ඊළඟ එතකොට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ස්ටේක් හෝල්ඩර්ස්ලාට නරක විදියට බලපානවා. මැනේජ්මන්ට් එක ගන්න ඇක්ෂන් සමහර වෙලාවට මැනේජ්මන්ට් එක ගන්න ඩිසිෂන්. ඊට පස්සේ ඊළඟ එක hide or provide false information to shareholder. එතකොට පළක් වෙලාවට information hide කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඒ කියන්නේ සමහර වෙලාවට වැරදි information දෙනවා වෙන්න පුළුවන් shareholdersලාට. එතකොට ඒ තුලින් එතකොට ඒ බොරුවක් ටික කරන්නේ. ඒක දැන් බලන්න මැනේජ්මන්ට් එකේ ඒ වගේ දේවලු සිද්ධ කරනවා. හරිද? එතකොට ඒවා මැනේජ්මන්ට් එකේ තියෙන ප්‍රොබ්ලම් මේ කම්පැනි එකක් තුල අපි ගත්තාම ඊට පස්සේ ඊළඟට ethical consideration in managerial decision. අපි දන්නවා මැනේජ්මන්ට් එක ගන්න decision, මැනේජ්මන්ට් එක ගන්න action ගත්තාම ඒවා ඇවිල්ලා ethical වෙන්න ඕනේ. ethically ඒගොල්ලෝ වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. හැබැයි මේ පෙලක් දේවල් දැක්කහම මැනේජ්මන්ට් එක කරන පෙලක් දේවල් දැක්කහම ඒගොල්ලෝ ethically conduct කරනවද? ethically decisions actions ක්‍රියාත්මක කරනවද කියන ගැටලුව මතුවෙනවා. එතකොට එහෙම වෙන්න ඒ කියන්නේ මැනේජර්ස්ලා මෙන්න මේ දේවල් කරොත් තමයි මේ ක්වෙස්චන් එක අපිට එන්නේ. තමයි මැනේජ්මන්ට් self interest මැනේජර්ස්ලාගේ තමන්ගේ පෞද්ගලික වාසිය උදෙසා තමයි කටයුතු කරන්නේ. ඒ වගේම තමයි anti social corporate behavior. එතකොට ඒ කියන්නේ ව්‍යාපාර ආයතනය ගන්න තීරණ ඩිසිෂන් මේවා තුළින් ඇත්තටම ව්‍යාපාරයේ තියෙන පරිසරයට එන්වයරන්මන්ට් එකට ඒ වගේම සොසයිටි එකට ඒ වගේම ව්‍යාපාරයේ ඉන්න එම්ප්ලොයිස්ලාගෙන් අනවශ්‍ය විදියට වැඩ ගන්නවා වගේ හරිම හාම් විදියට බලපෑමක් සිද්ධ වෙනවා අර මැනේජ්මන්ට් එක ගන්න සමහර තීරණ ඇක්ෂන් මේවා. හරිද? එතකොට එතනත් පොඩි ප්‍රශ්නයක් එනවා මේගොල්ලෝ එතිකලි කටයුතු කරනවද පරිසරය විනාශ කරනවා. සොසයිටි එකට නරක බලපෑමක් වෙන විදියට තමයි කටයුතු කරන්නේ. එම්ප්ලොයිස්ලාට නරක විදියට කටයුතු කරමින් තමන්ගේ ව්‍යාපාරය අවශ්‍යතාව වුණා ඉෂ්ට කරගන්නවා. එතකොට මෙතන පොඩි ගැටලුවක් එනවා මේගොල්ලෝ ethically conduct කරනවද කියන එක. ඊපස්සේ hiding or falsifying information. information hide කරනවා. ඒ වගේම තමයි වැරදි information ලබා දෙන්න කටයුතු කරනවා. එතකොට පොඩි ගැටලුවක් එනවා මේගොල්ලෝ ethicalද? ඊට පස්සේ perceived gap between performance and remuneration. management එක perform කරනවා හැබැයි ඊට වඩා ලොකු remuneration එකක් ගන්නවා. මේක අපි fat cat salary කියලාත් අපි හඳුන්වනවා. එතකොට එතනත් පොඩි ගැටලුවක් එනවා මුන් වැඩ කරන්න අඩුවෙන් හැබැයි මුන් ලොකු පඩියක් ගන්නවා. එතකොට මේගොල්ලෝ ethical-ද? මේගොල්ලෝ ethically නෑනේ. මේගොල්ලෝ අර ඒ කියන්නේ trustworthy නෑ. එතකොට මෙන්න මේ වගේ දේවල් මැනේජ්මන්ට් එක කරද්දී සිද්ධ වෙන්නේ මෙන්න මොකුත් නෙමේ මැනේජ්මන්ට් එක මේ කියන්නේ මැනේජ්මන්ට් එක හරියට ethically conduct කරනවද කියන ක්වෙස්චන් එක arise වෙනවා. ඊට පස්සේ ethical problem faced by managers. එතකොට
පබ්ලික් ඉන්ට්‍රස්ට් තියෙනවා, සෙල්ෆ් ඉන්ට්‍රස්ට් එක තියෙනවා. ඒතකොට අපි දන්නවා සෙල්ෆ් ඉන්ට්‍රස්ට් එකට වඩා ලොකු මේ කියන්නේ අවධානයක් යොමු කරන්න ඕනේ පබ්ලික් ඉන්ට්‍රස්ට් එකට මැනේජ්මන්ට් එක ගත්තාම. හැබැයි ඉතින් මේ දෙක ඇවිල්ලා දෙපැත්තකට යන දෙකක්නේ. අරක ඇවිල්ලා වෙන මිනිස්සෙක් ගැන හිතන්නේ පබ්ලික් ඉන්ට්‍රස්ට් එක වෙන මිනිස්සු ගැන. සෙල්ෆ් ඉන්ට්‍රස්ට් තමන් ගැන. ඒතකොට අපි හැමෝම තමන් ගැන තමයි ගොඩක් ඒ කියන්නේ හිතන්නේ පිට මිනිස්සුන්ට වඩා. එතකොට දැන් මෙතන කන්ෆ්ලික්ට් එකක් එනවා. හැබැයි පබ්ලික් ඉන්ට්‍රස්ට් එකට තමයි ලොකු තැනක් දෙන්න ඕනි. එතකොට අපි මේ මොකක්ද පබ්ලික් ඉන්ට්‍රස්ට් එක හා සම්බන්ධව accounting professionals responsibility to act in the public interest කියන එක අපි ඊළඟ පාඩම නෙමෙයි ඊට පස්සේ පාඩමේ කියන්නේ අන්තිම පාඩමේ අපි ඉගෙන ගන්නවා. ඊපස්සේ what is ethics කියන එක ඇත්තටම මේ කියන්නේ ඒ කියන්නේ choices කියන්නේ right choices from bad things. එතකොට නරක දේවල් වලින් හොඳ දේ මොකක්ද කියන දේ choice කරනවා. එතකොට ඒ තුලින් හොඳ good behavior එකක් establish වෙනවා. ඒක තමයි ethics කියලා කියන්නේ. එතකොට මේ ethics corporate governance and accountability මේ තුන් දෙනා අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලායි බලන්නේ. Corporate governance is the strategy, methods and manner in which a group of people direct and control an entity. එතකොට corporate governance කියලා කියන්නේ strategy එකක්, ඒ කියන්නේ විදිහක්, method එකක්, group of people කියන්නේ board of directors ලා direct කරන සහ control කරන එක තමයි මේ corporate governance කියලා කියන්නේ. ඊපස්සේ accountability කියලා කියන්නේ refer to responsibility of those charged with governance to act of for their choices, actions and decisions. එතකොට accountability කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි මේ accountability කියලා කියන්නේ තමන් කරපු කාර්යයක් ඇයි මම මේක කරේ කියන එක රෂනල් විදිහට කියන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ යම් තමන් කරපු කටයුත්ත තමන් ගත්ත ඩිසිෂන් එකක් accountable වෙන්න ඕනේ. එතකොට දැන් ඔය දැන් දේශපාලඥයන් ගත්තාම ඒගොල්ලෝ මිලියන ගණන් මුදල් වියදම් කළා ප්‍රොජෙක්ට් කරාට පෙලක් කලාවට මේ සල්ලි මොකටද වියදම් වුනේ කියලා ඒගොල්ලන්ට කියාගන්න බෑ. ඒකට අර බලන්න ඒගොල්ලෝ accountable නෑ. කියන්නේ justify කරගන්න බෑ. ඇයි මම මේ වගේ decision එකක් ගත්තේ? ඇයි මම මේ වගේ දෙයක් කරේ කියලා. ඒක තමයි accountability කියලා කියන්නේ. ඒකට ethics කියලා කියන්නේ about choices, what is right choice කියන කාරණාව. එතකොට මෙතන ව්‍යාපාර ආයතනයේ හොඳ කෝපරේට් ගවර්නන්ස් එකක් ස්ටැබ්ලිෂ් කරලා තියෙනවා නම් ව්‍යාපාර ආයතනය තුළ හොඳ ethical environment එකක් ස්ටැබ්ලිෂ් වෙනවා නිකම්ම. එතකොට ඒ තුලින් හොඳ දේ විතරක් කරනවා නරක දේ අතාරිනවා. ඒ කියන්නේ හොඳ good behavior එකක් ස්ටැබ්ලිෂ් කරන්න පුළුවන් වෙනවා. ඒ තුලින් තමන් ගන්න decision තමන් කරන action වලට accountable වෙන්න පුළුවන්. මේ තමයි මේක අතර තියෙන සම්බන්ධතාවය. හරි. ඊට පස්සේ the ethic framework for business. එතකොට ethical business එකක් ගොඩ නැගෙන්න නම් ethical විදියට ව්‍යාපාරයක් කරගෙන යන්න නම් මෙන්න මේ three forces තුන බලපානවා. මේ තුන් දෙනාගේ බලපෑම හින්දා තමයි ව්‍යාපාරයක් ethically කටයුතු කරන්නේ. මොකද ethically ව්‍යාපාරය කටයුතු කරගන්න බැරි වුණොත් මේ three forces ඇතුලේ ඉන්න මිනිස්සු අතර හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන ව්‍යාපාරයේ කීර්තිනාමයක් වැඩි කරගෙන හොඳ විදියට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. හරිද? ඒකට show the interactive relationship among parties within each of those forces and among the forces. එතකොට සමහර වෙලාවට මේ එක three forces අතරත් මේ relationship එක තියෙනවා. හරිද? එතකොට the market ගත්තාම මේකට අතර consumers ලා වගේම suppliers ලා ඉන්නවා. ethical expectation of stakeholder and their response. එතකොට එතකොට දැන් මෙතන the market කියන එක ගත්තාම එතකොට මේක ඇතුලේ ඉන්නවා අපි දන්නවා customers suppliers ලා. එතකොට customers ලා suppliers ලා බලාපොරොත්තු වෙනවා සාධාරණ විදියට ව්‍යාපාර කටයුතු කරන එක. fair විදියට prices තීරණය කරන එක.
හොඳ ගුණාත්මක භාණ්ඩ ලබා දෙන එක. ඒකට මේ එක්ස්පෙක්ටේෂන් මේවා එතිකල් එක්ස්පෙක්ටේෂන් නේ. මේවට රෙස්පොන්ඩ් කරන්න ඕනේ ව්‍යාපාරය. එතකොට ඒගොල්ලෝ ෆෙයාලි කියන්නේ ප්‍රයිසස් යටතේ ෆෙයා ප්‍රයිසස් යටතේ හොඳ කියන්නේ ගුණාත්මක භාවයකින් යුතුව භාණ්ඩ ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අර කස්ටමර්ස්ලා සහ සප්ලයර්ස්ලා එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න බැරි වෙනවා. ඊපස්සේ ද රෙගියුලේටරි රීජන් කියලා කියන්නේ ඒ කියන්නේ rules and regulation. එතකොට ව්‍යාපාර ආයතනයක් මේ rules and regulation වලට අදාළව ඒවට ඇඩ්හියර් වෙන ගම කටයුතු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් බිස්නස් එකට එක දඬුවම් ලැබෙන්න පුළුවන්. එක දඩ ලැබෙන්න පුළුවන්. එතකොට මේ වගේ පනිෂ්මන්ට් ලැබෙන්න පුළුවන්. එතකොට මේ කියන්නේ රෙගියුලේටර්ස්ලත් එක්ක හොඳ විදියට හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න නම් ඒගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරලා තියෙන එන්ෆෝස් කරලා තියෙන rules and regulation වලට අවනත වෙමින් බිස්නස් එක එතිකලි කරගෙන යන්න ඕනේ. හරිද? Performance of the entity is under the oversight of regulatory body. මං අර කිව්වේද? ඒගොල්ලන් එක්ක හොඳ විදියට ඉන්න නම් ඒගොල්ලෝ පනවලා තියෙන දේවල් වලට හොඳට ඇඩ්ඩිය වෙලා ව්‍යාපාර කටයුතු කරගෙන යන්න වෙනවා. ඒතකොට ඒ තුලින් අපි දන්නේම නැති වුණාට ethical business එකක් බිහි වෙනවා. ඒකෝ මේක framework එක. හරි. ඊපස්සේ the business entity. ඒතකොට the business entity කියලා කියන්නේ මේක ව්‍යාපාර ආයතනයේ ඇතුලේ ඒ කියන්නේ ව්‍යාපාර ආයතන ඇතුළේ ඉන්නවනේ මැනේජර්ස්ලා සහ එම්ප්ලොයිස්ලා මේගොල්ලන් එක්ක හොඳ විදියට සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න නම් ඒගොල්ලන්ගේ performance වලට ගැලපෙන විදියට සැලරි ලබා දෙනවා ඒගොල්ලන්ට වෙන වෙල්ෆෙයාර්ස් දෙනවා ඒගොල්ලන්ට වෙන කියන්නේ එතිකලි ඒගොල්ලන් එක්ක කටයුතු කරනවා එතිකලි එන්වයරන්මන්ට් එකක් ව්‍යාපාර ආයතනය තුල බිහි කරනවා වගේ දේවල් කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒගොල්ලන් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ තුලින් හොඳ ethical business එකක් බිහි කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට business entity එක ඇවිල්ලා කනෙක්ට් වෙනවා මාකට් එකට. ඒ වගේම තමයි rules and the regulatory region එකට. එතකොට මේ අතරත් කනෙක්ටිවිටි එකක් තියෙනවා මාකට් එක සම්බන්ධ ඒ කියන්නේ මාකට් එකේ rules and regulation උත් ක්‍රියාත්මක වෙනවා ඊට පස්සේ රෙගියුලේටර්ස්ලා බලපෑම් කරන්න පුළුවන් මාකට් එකට අර ඒ වගේ ඒ තුන් දෙනා අතර සම්බන්ධතාවයක් තියෙනවා ඒ වගේම තමයි මේ ඇතුලේ ඉන්න පාර්ශවයන් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න නම් ව්‍යාපාර ආයතනෙට එතිකලි කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒතකොට ඒක තමයි ඔය ethic framework for business කියලා අපි කියන්නේ. So ethics within the business entity. එතකොට ethics within the business entity කියලා කිව්වොත් අපි දැන් බලනවා ව්‍යාපාර ආයතනයේ තුල මොනවද තියෙන්නේ. Governing body. ඊපස්සේ workplace. Individual කියන මෙන්න මේ තුන තමයි 3 level of ethics within the business entity. හරිද? එතකොට strong ethical culture drives ethical behavior. Oh, ethical culture, shared value and belief of those within an organization about what constitute appropriate behavior and decisions from an ethical perspective. එතකොට ethical culture කියලා කියන හොඳ දේ කෙරෙමින් නරක දේ බැහැර කරමින් හොඳ විදිහට කටයුතු කරන කල්චර් එකක් තමයි මේ ethical culture කියලා කියන්නේ. හරිද? එතකොට governing body කියලා කියන්නේ අපි දන්නවා board of directors ලට තමයි කියන්නේ ඉතින්. Typically consist of board of directors and senior management concern the priorities given in the formation of goals, mission and overall direction in the interest of the stakeholder of the entity. Concern the priority given in the formation of goals, mission and overall direction. Overall direction එක හදන එක mission goals මේවා හදද්දී priority එක දෙනවා in the interest of the stakeholder of the entity. Entity එකේ ඉන්න stakeholders ලගේ interest එකට තමයි priority එක දෙමින් ව්‍යාපාරයේ vision, mission, goal නැත්නම් overall direction එක හදන්න කටයුතු කරන්නේ. governing body එක අන්න එහෙම තමයි ethically ඉන්න ඕනේ. ඒගොල්ලන්ට ඕනි විදියට නරක විදියට කටයුතු කරන්න බෑ.
Ethical leadership play a crucial role in shaping and sustaining an ethical culture within a firm, aligning behavior with its ethical values and commitment and setting the tone at the top for the whole firm. එතකොට ethical leadership play a crucial role in shaping and sustaining an ethical culture within a firm. එතකොට firm එක ඇතුලේ තියෙන ethical culture එකක් ගොඩනගා ගන්න නම් crucial part එක වෙන්නේ ethical leadership එක. ඒ කියන්නේ ලොකු හොඳ විදියට ඉදියොත් තමයි පහළ කට්ටියත් ඒ දිහා බලලා ඒ විදියට හැදෙන්නේ. එතකොට aligning behavior with its ethical value and commitments and setting the tone at the top for the whole firm. එතකොට මේ behavior එක align වෙනවා ethical values and commitments වලට. ඒ වගේම තමයි tone at the top. එතකොට tone at the top කියලා කියන්නේ අර උඩ ලොකු හරි විදිහට ඒගොල්ලන්ගේ behavior එක ethical values and ethical commitments වලට align වෙන විදිහට හොඳ විදිහට behave කරලා reflect කරනවා show up කරනවා පල්ලෙහා කට්ටියටත් ඒ විදිහට කටයුතු කරන්න. එතකොට ඒක බලාගෙන පල්ලෙහා කට්ටියත් මොකද කරන්නේ? අර විදිහටම ethically behave කරනවා. එතකොට ethical leadership is a crucial part of the organization. ඊළඟ එක corporate governance policies and procedures are characterized by an entity's priority, values and leadership. එතකොට corporate governance policies and procedures are characterized by an entity's priority in values and leadership. එතකොට අපි දන්නවා policy and procedures හදද්දි corporate governance එකේ ඒ වෙලාවේ entity එක මොන වගේ values සහ leadership වලටද priority එක දෙන්නේ කියන එක එකින් තමයි policy and procedures හැදෙන්නේ. يعني entity එක priority දෙනවනේ මෙන්න මේවාට කියලා. එතකොට එන්නේ ඒව තුලින් තමයි අර policies and procedures හැදෙන්නේ. හරිද? එතකොට ඒ governing body. ඊට පස්සේ work based ethics concern the implementation of governance policies and procedure. හරිද? work based ethics. ඕනේ. එතකොට මෙතන implementation එක කරනවා governance policies and procedures. එතකොට අපි දන්නවා governing body එක තමයි policies and procedures හදන්නේ. මේ policies and procedures implement කරන්නේ workplace එක තුල. එතකොට workplace ethics concern the implementation of governance policy and procedure. එතකොට characterized by accountability and transparency across the firm. එතකොට accountability වගේම transparency එකකින් මේ workplace ethics කියන දේ අර කියන්නේ පිළිඹු කරනවා වගේ අදහසක් තමයි එතන කියන්න ඕනි. එතකොට මේ ඒක විතරක් නෙමෙයි sorry. එතකොට දැන් මෙතන workplace ethics කියන එක ගත්තාම ඒකේ එක ethics වර්ග දකින්න පුළුවන්. පළවෙනි එක තමයි accountability. ඒ කියන්නේ තමන් කරන කාර්යයන් justify කරන්න පුළුවන් හැකියාව. transparency across the firm. ඒ කියන්නේ ව්‍යාපාරයේ පහළ කට්ටිය කරන්නේ මොකද්ද? මැද කට්ටිය කරන්නේ මොකද්ද? টপ ලෙවල් එකේ කට්ටිය කරන්නේ මොකද්ද කියන එක විනිවිදභාවයක් තියෙනවා. So open communication between levels. එතකොට උඩ ලොක්කන්ට පල්ලෙහා ඉන්න කට්ටියත් එක්ක කතා කරන්න පුළුවන්. පල්ලෙහා ඉන්න කට්ටියට තමන්ගේ අදහස් කියන්න පුළුවන් ලොකු ලොක්කොත් එක්ක. ඒ වගේ open communication within levels. within නෙමෙයි between levels. ඊපස්සේ incentives and rewards that align with ethical behavior. එතකොට හොඳ ethical විදිහට කටයුතු කරද්දී ඒකට අදාළව incentives සහ rewards දෙන ක්‍රියාපිළිවෙලක් වගේ දෙයක් තියෙනවනේ ඒක workplace ethic එකක් තමයි. ඊට පස්සේ ඒ කියන්නේ හොඳ workplace ethics එකක් තියෙන මේ ආයතනයක තියෙන ලක්ෂණයක් තමයි. හරිද? එතකොට ඊළඟට equitable treatments for employee at all level. එතකොට ethical හොඳ ව්‍යාපාර ආයතනයක තියෙන ඊළඟ ලක්ෂණයක් තමයි හැම employee කෙනෙක්ටම එක සමානව සැලකීම. ඊපස්සේ supportive workplace environment හොඳ support එකක් ඒ කියන්නේ employees ලට ලබා දෙන workplace එකක් ඒ workplace environment එකක් තියෙන එක. හරි එතකොට මේවා තමයි තියෙන ලක්ෂණ
හොඳ ethical workplace එකක් තියෙන ව්‍යාපාර ආයතනයක. හරිද? Influenced by the visibility of the values and leadership of the governing body. එතකොට governing body එක influence කරනවා. මේ හොඳ workplace ethic එකක් හොඳ workplace ethics maintain කරගෙන යන්න. මම හිතනවා ඒ කොටස තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ governing sorry ඊට පස්සේ individual ethics ගැන කතා කරොත් ethical sensitivity තමයි පළවෙනි step එක. ethical priorities, ethical judgment, ethical courage කියන මෙන්න මේ ටික තමයි එන්නේ. ඒකට මෙතන බලන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙක් ගත්තාම මේගොල්ලෝ ethically කටයුතු කරද්දී මෙන්න මේ ස්ටෙප් ටික තමයි පහු කරගෙන යන්නේ. හරිද? Individual ethical behavior is influenced by four interrelated components. ඒක මනුස්සයෙක් ethically කටයුතු කරන්න මෙන්න මේ ස්ටෙප් හතර පහු කරගෙන යනවා. එතකොට ethical sensitivity කියලා කියන්නේ acknowledge the ethical dimension of the problem. එතකොට මොනවා හරි ගැටලුවක් ඇති වුනහම මේකේ identify කරගන්න පුළුවන් නම් ethical problem එකක් තියෙනවා සහ ඒ මොකක්ද කියන එක අන්න එක තමයි ethical sensitivity. ඒ කියන්නේ අඩුම තරමේ ගැටලුවක් දැක්කහම මේකේ ethical ප්‍රශ්නයක් තියෙනවා කියලා හරි තේරෙනවනම් අන්න ඒක තමයි ethical sensitivity කියලා කියන්නේ. ඊපස්සේ ethical priorities කියලා කියන්නේ දැනට තියෙන principle rules and norms කියන දේ compare කරලා බලලා තීරණය ඒ කියන්නේ comparison එකක් තමයි මෙතන යන්නේ. ඒ කියන්නේ මොකද්ද මම ආරක්ෂා කරගන්න ඕනි කියලා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ චුට්ටක් ඉන්න. එතකොට දැන් මම කියෝ ඉන්දියේ ethical priorities ගැන. එතකොට ඔයා දැන් බලනවා හිතන්නකෝ ඔයාට ගැටලුවක් ආවා. දැන් මෙතනදී ඔයාගේ තියෙන කියන්නේ principles වගේම rules norms මෙන්න මේ දේවල් ඔයා කම්පෙයා කරනවා මට මොකද්ද වැඩිපුරම වැදගත් වෙන්නේ මේ වෙලාවේදී. මෙයා ඒ කියන්නේ ඊළඟට ඔයා තීරණයක් ගන්න ඕනි. ඔයා ඒ කියන්නේ අර තියෙන ප්‍රොබ්ලම් එකට රෙස්පොන්ඩ් එකක් දක්වන්න ඕනි හොඳ විදියට හරි නරක විදිහට හරි. ඒක කරන්න ඔයාගේ තියෙන norms, ඊපස්සේ rules, principles මෙන්න මේ දේවල් එකිනෙකට කම්පෙයා කරලා බලනවා මට මොකද්ද වැඩිපුරම වැදගත් වෙන්නේ ආරක්ෂා කරගන්න කියන කාරණාව. ඒක තමයි ethical priorities. හරිද? ඊට පස්සේ ethical judgment evaluates the adequacy of existing policy, practices and workplace of standard. ethical judgment කියලා කියන්නේ දැන් බලනද ethical priority එක බලලා තීරණය කරනවානේ Tamanට ගොඩක්ම වැදගත් වෙන්නේ කෝකද කියලා. ඊට පස්සේ බලනවා ව්‍යාපාර ආයතනය තුල දැනට තියෙන policies, practices ඒ වගේම standards වල තියෙන adequacy කියලා කියන්නේ මේ ප්‍රමාණාත්මක භාවය. හරිද? කියන්නේ තමන්ට දෙයක් ආරක්ෂා කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. කියන්නේ වැඩිපුරම ප්‍රයොරිටි එක දෙන දේ ඒක ආරක්ෂා කරගන්න ඔයාට හරි ප්‍රොටෙක්ෂන් එකක් ව්‍යාපාර ආයතනයේ තුල තියෙන policies වලින් ඒ තියෙන practices වලින් standards වලින් ඔයාට ලැබෙයිද? ඔයාට ලැබුණ නැත්නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. හරිද? එතකොට ඒක තමයි බලන්නේ evaluate the adequacy of existing policy practices and workplace office standards. ඔයා ඒක බලනවා. දැන් ඔයාට ප්‍රොටෙක්ෂන් එකක් ලැබෙන්නේ නැත්නම් ඔයාට මොන හරි ලොකු ප්‍රයොරිටි එකක් ඔයාට ආරක්ෂා කරගන්න ඔයාට ඒකට මේන්ම ප්‍රයොරිටි එක දෙන්න උවමනාව තිබ්බත් ඔයාට එතන පොඩි පස්ස ගන්න සිද්ධ වෙනවා. ඔයාට හරියට ප්‍රොටෙක්ෂන් එකක් ලැබෙන්නේ නැත්නම් දැනට තියෙන policies ඇවිල්ලා practices ඇවිල්ලා standards ඇවිල්ලා adequate නැත්නම් ව්‍යාපාර ආයතනය තුල තියෙනවා. ඔය ethical judgment කියලා කියන්නේ අන්න ඒක. ඔයා එතන බලන adequacy එක. කොහොමද තත්ත්වේ? මට මගේ මේ කියන්නේ මට මේ හොඳයි කියලා හිතන විදිය මට කරගන්න පුළුවන්ද? ගැටලුවක් වෙන එකක් නැද්ද? කියන ගැටලුව. ඊපස්සේ ethical courage කියලා කියන්නේ ඔයා අරගන්න decision එක. දැන් ඔයා බලනවා ethical judgment එකකින් බලනවා ගැටලුවක් නැහැ.
මට ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ මගේ ඉන්නේ টොප් මැනේජර් මට මේ විදිහට කරදර කරාට මට මේ වගේ ප්‍රොබ්ලම් එකක් දැම්මට මට විසිල් බ්ලෝවින් එකට ගිහිල්ලා ඒ ගැන කියලා මට ආරක්ෂා වෙන්න පුළුවන්. මට ඒක නොකර ඉන්න පුළුවන්. කියන අර ඒ ඩිසිෂන් එකට ඔයා එනවා. මොකද විසිල් බ්ලෝවින් කියන එක ඔයාගේ ව්‍යාපාර ආයතනය තුළ ස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. ප්‍රැක්ටිස් එකක්. එතකොට තියෙනවා ඒකත් ගැටලුවක් නෑ. මොකද එයා කාටවත් වෙන කාටවත් කියන්න යන්නෙත් නෑ. එහෙනම් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. එයාට ඒක කියලා ඒ කියලා අන්නේ ඩිසිෂන් එක ගන්නවා. ඒ ඩිසිෂන් එක ක්‍රියාත්මක කරන්නේ ethical courage එකේ. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඉන්ඩිවිජුවල් එතික්ස් ගත්තාම ඉස්සෙල්ලාම ethical sensitivity ක්‍රියාත්මක වෙනවා. ethical priorities දෙනවා. ethical judgment දෙනවා. ethical courage එක තියෙනවා. එතකොට මෙන්න මේ දේවල් බලපානවා. හරිද? ඊළඟට components of ethical culture. එතකොට formal system තියෙනවා, informal system තියෙනවා. ethical culture එකක් බිහි වෙන්න මේ formal system වගේම informal system තියෙනවා. එතකොට executive leadership, employees selection system, policy and codes, orientation and training system, performance management system, organizational authority structure, decision making process. එතකොට මෙන්න මේ වගේ දේවල් formal system තියෙනවා. ව්‍යාපාර ආයතන තුළ මේ ethical culture එකක් කරගෙන යන කියන හොඳ විදිහට ethical culture එකක් කරගෙන යන්න මෙන්න මේ formal system තියෙනවා. ඊට පස්සේ informal system, role models and heroes. එතකොට ඒ අනුව එයාව කියන්නේ එයා දිහා බලාගෙන එයා අනුව කටයුතු කරනවා වෙන්න පුළුවන්. එතකොට ethically කටයුතු කරන්න පුළුවන්. norms, rituals, myths and stories, language කියන මෙන්න මේ දේවල් අයිති වෙනවා. ඊට පස්සේ ethical threats many arises as a result of any of the following. Self-interest. The threats that a financial or other interest will inappropriately influence your judgments or behavior. එතකොට තමන්ට බෙනිෆිට්ස් එකක් ගන්න බලාගෙන කටයුතු කරද්දී තමන් වැඩක් කරද්දී එතනදී ඔයා අන්එතිකල් විදියට කටයුතු කරනවා වෙන්න පුළුවන්. මොකද ට්‍රෙට් එකක් එනවා, තර්ජනයක් එනවා. තමයි ඔයා කැමති ෆයිනෑන්ෂියල් බෙනිෆිට්ස් හරි වෙන මොකක් හරි බෙනිෆිට්ස් එකක් ගන්න. self interest. Self review කියලා කියන්නේ the trait that you will not properly evaluate the results of the previous judgments made or received performed by you when forming a judgment as a part of providing a current service. එතකොට ඔයාම කලින් කරපු එකක් ආපහු යා රිවිව් කරලා මම මේ කලින් කරපු එක වැරදි කියලා කියන්න යන්නේ නැහැ. එතකොට ඒකත් එක ට්‍රෙට් එකක්. self review trait කියලා කියන්නේ ඒකට. Advocacy trait කියලා කියන්නේ the trait that you will promote a position to the point that your objectivity is compromised. එතකොට ඔයාගේ objectivity එකට බලපෑමක් වෙන විදිහට ඔයා තව දෙයක්, තව පුද්ගලයෙක් ප්‍රොමෝට් කරනවා නම් අන්න ඒක advocacy trait කියලා කියන්නේ. කියන්නේ ඔයා ඇත්ත නෙමෙයි ඔයා කියන්නේ. ඔයා මේ කියන්නේ හිතන්නකෝ බිස්නස් එකක් තියෙනවා. මේ බිස්නස් එක ඇතුලේ වැඩ කරනවා අන්තිමයි. ඉන්ටර්නල් ප්‍රොසෙස් අන්තිමයි. කෝපරේට් ගවර්නන්ස් එක අන්තිමයි. ඒත් ඔයා බැංකුවට ගිහින් රෙකමන්ඩ් කරනවා බය නැතුව දෙන්න මේගොල්ලන්ට නෑ කිසි ගැටලුවක් නෑ. ඔයාගේ ඔබ්ජෙක්ටිවිටි එක කම්ප්‍රොමයිස් වෙන විදිහට ඔයා ප්‍රොමෝට් කරනවා නම් දෙයක්. ඒක ඇඩ්වොකසි ට්‍රෙට්. ෆැමිලියරිටි ට්‍රෙට් කියලා කියන්නේ ඔයා යම් හොඳ වැඩක් කරන්න යද්දී තර්ජනයේ එල්ල වෙනවා ඔයාගේ ළඟම ඉන්න යාළුවන්ගෙන් සහ ෆැමිලි එකේ කට්ටිය. ඒ කියන්නේ වැරදි දෙයක් කරන්න ඔයාව පෙළඹවනවා පවුල කට්ටිය සහ යාළුවෝ. ඒක ඇවිල්ලා එක ට්‍රෙට් එකක් ෆැමිලියරිටි ට්‍රෙට්. ඊපස්සේ ඉන්ටිමිඩේෂන් ට්‍රෙට් කියලා කියන්නේ ඔයාගේ බෙල්ලට ඇවිල්ලා පිහියක් තියලා උඹ මේක කරපන් නැත්නම් ඔව රස්සාවෙන් අස් කරනවා. අර ඒ වගේ තර්ජනාත්මකව දෙයක් ඔයාට කරනවා ෆිසිකලි හෝ මෙන්ටලි ඔයාට ප්‍රෙෂර් එකක් දෙනවා නම් නරක දෙයක් කරන්න අන්න ඒක ඉන්ටිමිඩේෂන් ට්‍රෙට් කියලා අපි කියනවා. එතකොට අන්තිම ස්ලයිඩ් එක ඒ තමයි three level of ethical standards in a business organization law of the country.
individual adherence to law and policy, company internal policy. එතකොට three level of ethical standards. එතකොට ethical standards business එකක් තුල දකින්න පුළුවන් එක තමයි law. law එක නිසා ethical විදියට කටයුතු කරනවා. ඊපස්සේ company එක තුල වෙනම internal policies තියෙනවා. ඊට පස්සේ individual ගත්තාම එයාලා adhere වෙන laws and policies තියෙනවා. මේ ඔක්කොමම shape up වෙන්නේ ව්‍යාපාර ආයතනය තුල තියෙන ethical environment එක. එතකොට ethical standards ගත්තාම level 3යි. එකක් laws of the country, අනිත් එක company internal policies, අනිත් එක internal individuals adherence to laws and policy. එතකොට ඔන්න ඔය ටික තමයි අද මට කියන්න උවමනා වුණේ. මං හිතනවා ඒ කිව්වේ කතා ටික තේරෙන්න ඇති කියලා.